මෙතනින් එහා ලබන භවය මොන තැනක කොතනක උපදීද කියලා පිටුදුනේ අපි දන්නවද? අපි කවුරුත් දන්නේ නැහැ. ඊළඟ භවය කොතනක අපි උපදීද? එනිසා කාලයෙන් ලැබිච්ච මේ උත්තරීතර භවය තුල ධර්ම ශ්‍රවණය කරන්න බොහොම ශ්‍රද්ධාවෙන් බණ පදයක් ඇහෙද්දී බොහොම ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන්න. ඒ නිසා මේ බණ පද ටික අහක දාන්න නම් වෙනදනේ මම ඔබෙන් ප්‍රශ්නයක් සතරම ශ්‍රවණය කිරීමේ ආනිසංස කීයක් තියෙනවද? බණ ඇසීමේ ආනිසංස කීයක් තියෙනවද? අනේ මොන සාමිනාංශ බණ නම් අහනවා ආනිසංස ගන්න. මතක තියාගන්න සත්පුරුෂ. ආනිසංස නොවන අහන බණක් වැඩ. බණ අහන්නේ ආනිසංසික ධර්මයන් අහපණෙන් වැඩක් තියෙනවා නම් මතක තියාගන්න. අසුතං සුනාති සුතං පරියෝදපේති කං කං විතරති දිට්ඨින් උජුං කරෝති චිත්ත මත්ත පසිත අමුතු සූත්‍රය. ඔනානිසංසප නොයසෝ දේවල් අහන්න ලැබෙනවනේ. ධර්ම ශ්‍රවණය කරද්දී නොයසෝ දේවල් අපිට අහන්න ලැබෙනවද නැද්ද? අසුතං දෙවෙනි කාරණා සුතං පරියෝදපේති වාරයට දැනගත්තොත් පූර්ණය කරගන්න. ධර්මයේ පිළිබඳව අපි ධර්මයේ වාගය කරනවා. ඒක පූර්ණය කර ආකාරي ධර්මයේ පිළිබඳව යම් සැකයක් වෙනවා නම් ඒ සැකය දුරු කරගන්න පුළුවන් වෙන්නේ ධර්ම ශ්‍රවණය කිරීම තුළින්මනේ. අන්තර්වෙලි දිට්ඨිමජුම් කරනවා. යාගියට ධරාවටපත් වෙන මරණයටපත් වෙන ඉපදෙන හැම සත්වයකම මේ කාරණාවලට කොටු වෙන්නේ නැති බණ කියන මම බණ අහන ඔයත් මේ කාරණා ටිකට අතුලක් විය යුතුමයි. අපි ඉපදෙන නිසා එනවත් ඉපදිච්ච අපි ධරාවටපත් වෙන්නේ නැති ව්‍යාධියටපත් වෙන්නේ නැති දුකක් නෙමෙයි. මෙන්න මේ දුකෙන් අත මිදීම මේ සංසාරේ නැවත ඉපදීම නැති කිරීම භාග්‍යවත් වහන්සේ හොයාගත්ත කාරණාවක්. උන්වහන්සේ මේ සංසාර කියන දුක දැකලා මේක තියෙන අස්තීර භව අවිනිශ්චිත බව දැකලා උන්වහන්සේ මේ සංසාරයෙන් එතර වෙන්න